කොහොමද පැනල් එක? කොහොමද පැනල් එක? ඕෆ්ලයින් ගිහිල්ලා ආවේ ඕකට තමයි. වෙන්න මාස්ටර් පැනල් ෆෝම් කරනවා. දැක්කනේ නොකාටත් හෙඩ් කී දැක්කද 71ක හෙඩ් එකක් ගියා. මම රිස්ටාර්ට් එකක් දාගෙන ඉන්නවද? ෆයිල් එක දාගෙන යන්නේ බෝයි. උෂණ කෝෂයේ බිම ගෑවෙනවද? බිරිඳට පෑගෙනවද? නිතරම කිල්ටි වෙනවද? මොකක්ද ඔය කමෙන්ට් එක? දොස්තර අඩු කුලේ මම දැන් පින් එක 100 ගණන් යනවා. ඔව් ලොබි ඉද්දි බැලුවා හැකිද? ලොබි නෑ මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් හිටියේ. දැන් ගහන්න බැරිද එනා ඉතින්? මම රිස්ටාර්ට් එකක් දාගෙන ඉන්නවද? අයියෝ ඩීසෙල් ෆයිල් එක දාගෙන යන්නේ බෝයි. බෑ අයියෝ වැරදි. ටෝමින් උෂණ කෝෂයේ බිම ගෑවෙනවද? බිරිඳට පෑගෙනවද? නිතරම කිල්ටි වෙනවද? මොකක්ද ඔය කමෙන්ට් එක? යහළුවන් අතපත ගන්නවද? කිරිදරුවන් සපා කන්න හදනවද? ගස්වල පැටලෙනවද? දැනටමත් නැති වෙලාද? මෙවන් නිවතක් විපත් වලින් වැළකීමට කමෙන්ට් කරොත් අප වෙත එන්න. ඔබගේ පරණ කෝෂයට නැවුම් සුවඳ හම්බන අලුත් කෝෂයක් අපේ. දොස්තර අඩු කුලේ සහ සහායක වල්ල කරේ. What the fuck? මන්ට මුන්ගේ headshot rate thirsty. ගේම් එකෙන් ඇහෙන්නේ හරි එහෙම කියන්න. ලයිව් ලයික් එකක් ඕනේ YT Facebook TikTok සුද්දා අප්පෝ මේ බලහන් රූල් බ්‍රේක් නේ හයාටෝ දාලා රූල් එකට ගහපන් බං ඊයවා රූල් ටික කියලා එන්න කියන්නේ මෙතෙන් ඇවිල්ලා රූල් එකට ගහ ගන්න බැරි නම් ගේම් එක ගහ ගන්නත් බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. අයි බා රූල් ටිකක් කියනවනේ බා. නීති ටිකක් තියෙනවනේ මැච් එකේ. ඒ ටිකට ගහන්න බැරි නම් ඌ රෙස්පෙක්ට් ප්ලේ කෙනෙකුත් නෙමෙයි බා. මෙයා යන හැටි බලන්නකෝ බොයිස්. ජම්ප් නෑ මෙයා ගහද්දී ඈ. වලට මෙහෙම ගහන්න පුළුවන්ද? ඕවර වමට කියප එක දකුණට කියප එක. පැනල් නේ? කොහොමද පැනල් එක? කොහොමද පැනල් එක? ඕෆ්ලයින් ගිහිල්ලා ආවේ ඕකට තමයි. වෙන්න මාස්ටර් පැනල් ෆෝම් කරනවා. මාස්ටර් පැනල් ෆෝම් කරනවා. යූ මාස්ටර් පැනල් ෆෝම් කරනවා. හරි ලස්සනයි. very good. හරිද? කනවත तो खाना मराना खाना देना नहीं මාස්ටර් පැනල් ෆෝම් කරනවා. ජම්ප් එකක් දාන්න නැහැ එක මැච් එකකවත් ඈ. දායිත් දන්නේ දාන්න බෑ එහෙනම් හරියට පැනල් එකේ හැටියට දාන්න බෑ. ඒ පැනල් එකේ ජම්ප් දාන්න බෑ බලහන්කෝ. මෙයා ජම්ප් දාන්නත් බෑ ජම්ප් එකක් දාලා බෝල් එකක් ගහන්නත් බෑ. පුළුවන් දන්නේ ගහන්න නැති වෙයි. ගහන්න බෑ මං හිතන පැනල් එක දාපුවා. අම්මට. අශ්මජාන්. ඒක තමයි headshot rate එක 70 ගානක් තිබ්බේ. කොහොමද පැනල් පාර? පේනවනේ පැනල් ගස්සලා views ගන්න බං අපි. පේනවනේ. පැනල් දැකලා නැද්ද? වේලි හිටපු අපිට පැනල් පාරක් වදිද්දි කොහමද? මෙයා ජම්ප් දාන්නේ නැහැ. උක මැච් එකක් ජම්ප් එකක් දැම්මොත් මට පොඩ්ඩක් පෙන්නහ. ජම්ප් එක දැම්මොත් බෑන් වෙනවා. ඉතින් ජම්ප් එක අයින් කරලා ඇත්තේ. දැක්කනේ නොකාටත් හෙඩ් කී දැක්කද 71ක හෙඩ් එකක් ගියා. අර මේ පැනල් එකේ බං කහ තමයි හෙඩ්. රෙඩ් තමයි බොඩි. ඌ වෝල් එක ගහ ජම්ප් එකට දා ගැව්වා නම් පට්ට කියලා දවල කියන්නේ.
මේකනේ දැන් මේ යකා මෙතන ස්පෙෂල් වෙන්න හේතුව හරිද මේ ගහන විදිහනේ බා දැන් මේ යකා ඇවිල්ලා සාමාන්‍ය විදිහට ගැහුවා නම් අපිට නෑනේ ගාණක් මේ බලහන් මේ යකා ජම්ප් එකක් ජම්ප් 5ක් 6ක් දාන්න නැති ඕනනම් මැච් 5 10ට ගහ Double kill. එනම ක්වික් බා අයට 5යි First blood. හරියට හරි සුපිරිම රවුන්ඩ් එක දැන් තමයි ආවේ 6ට 6 මචන් තීරණාත්මකයි මු අමුතු දිගට දුවන්න එපා දැන්ද දැක්කේ ඒකට ඉතින් කස්ටම් එකක් දුන්නේ අර Double kill. ලාස්ට් මෑන්ඩ් 2 මෑන්ඩ් පොසස් 52ක් සයෝනරා මේ සයෝනරා කොහෙද ඉන්නේ කියලා කිව්වද අපිට ලංකාවේද අන්නෝස් 2 එකක් තියෙන ලාස්ට් මෑන් ජම්ප් එකක් දාන්න නෑ ජම්ප් දාන්න නෑ ජම්ප් දාලා ගහන්න බෑ මේ එමුලේටරේ මං හිතන්නේ දැන් අනිත් එමුලේටර වල මෙහෙම ගහන්නත් බෑ බා මේ ළමයි බ්ලූ ස්ට්‍රැක් වත් නනම්මනම් ඔය MSI අපි හැමෝම ගහන එමුලේටර version එකක් නෙමෙයි ඈ වල අරිනේ කොච්චර මූවමන්ට් දැම්මත් වදිනවා දැක්කද හෙල්මට් එක අරික් කාලෙන් ඉතුරු උනේ සවුද සෝද කොල්ලෝ thank you member heart එකට අඩෝ පැනල් නෙමෙයි කෑවා පොර කෑවා පැනල් නෙමෙයි කනතෝ තෝ කන මරාගෙන කනද නෙමෙයි පැනල් නෙමෙයි කෑවා ගැහුව පැනල් කෑවොත් පැනල් නෙමෙයිනේ කෑවේ නෑ කෑවා පොර කෑවා පැනල් නෙමෙයි අයියා වරෙන් ලොබියට කට් කරලා අඩු ප්ලේස් සෙට් එක සුපිරිය ඒ වෙලාවට කෑවේ බං නැත්තම් පැනල් කියනවා කෑවොත් පැනල් නෙමෙයි ගැහුවොත් පැනල් නේ බං අපේ තියරිය අඩ නෑ මැද්ද එක තුන විතර පොඩි ඇංගිමුත්ත තියන්න එකක් දැන් මයින් වෙලා එන්නේ නැතුව ගියා. ඔව් ඒක මටත් තේරෙනවා රශ්මාදී අර පීක් මැච් එකෙත් කට්ටිය ආවේ නෑ ඔව් ඒ සෙට් එක බය වුණා එනිමි සෙට් එක ඔයාලා අකමැත්තේ වුණා පිළිගන්න ඔයාලා බය වුණා අන්නේ බය තියාගන්න කියලා ගියාම මචං හරිද ඉන්නේ ඕල් එකේ වයි ඉන්නේ. ගැහුවා නම් පැනල්ලු ඇත්ත ඒක තමයි බං අපේ ගරින තියරිය රිමේෂ් ගේමින් ආලෝක සයොනරා again donations අරිගතෝ හරි එහෙනම් වෙනක්ස් වඩ වෙක්සොන් නේ වෙක්සොන් වල chance එකක් දුන්නේ හරිද බෑ පරිස්සමෙන් ගහන්න ගරින දැන් එනම කිබිසි හරිද ඒ කියන්නේ එනම ස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ පර්ණ version එක version ගහනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ලේසි නෑ දැන් PC වලට එනටම අමාරු කාලයක් උදා වෙගෙන එන්නේ පැනල් ගහන සෙට් එක එහෙම ඉන්නවනම් live එක බලාගෙන PC වල blue stack 4 වලට එහෙම දාගෙන අර ඒ පරිස්සමෙන් ගහන්න ඔයාලගේ සුල්තාන් account වලින් බෑන් වුණාට පස්සේ අනේ මම මොකොත් ගෙහුවේ නෑ යාළුවන්ට විතරයි දුන්නේ මාස්ටර් අයියේ යමතේ කුදසායි කියලා තමයි කියන්න වෙන්නේ හරිද මේ එහෙනම් බොස් අපි කැපෙන්නද හරි. හරි එහෙනම් ජය වේවා අර පැනල් එනකොට කාලයක් තිස්සේ හොඳට රැඟුව හැකි හරිද ඊට පස්සේ ඕක හොඳට චෙක් වෙලා හොඳ අප්ඩේට් ටික තුනක් එනකොට ගේම් එකේ ඕවා ආයෙ අඩු වෙනවා මේවා 100%ක් ඕ නැති වෙන්නේ නැහැ අඩු වෙයි ආයේ හරිද අරීනට බෑ 100%ක් ඔය පැනල් ඔක්කොම බෑන් කරන්න